කොහොමද ජනාධිපති අලුත් අවුරුද්ද අලුත් අවුරුද්ද නම් අපිට නම් දැයි. ඇයි බුදුන් වහන්සේ මේ ජොබ් හරියන්නේ නැත්තේ? පෙනෙනවා රස්සාවල් නැතුව ලතවෙන අයට පෙනෙනවා අලුත්ම මගක්. මේක තමයි ස්මාර්ට් අංජනම. කොහේ හිටියත් ජොබ් එක ඔයා ඉන්න තැනටම ගේන ප්‍රොෆිට් ඇප් එක. ඉලෙක්ට්‍රීෂියන්, ප්ලම්බර්, වඩුකාර්මික, පෙදරේරු, ඔටෝ මැකෑනික් සහ පේන්ටර් මේ කාටත් දැන් වැඩ වැහි වහින්නේ ප්‍රොෆිට් ඇප් එකේ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රොෆිට් ඔබගේ ස්මාර්ට් ජීවිතයට විශ්වාසවන්ත අත්තරක්. අන්දන්නේ කොහොමද කියලා ආණ්ඩු පක්ෂයට. රටේ ජනතාව සමරපු විදිය ගැන ඔබතුමාගේ අදහස මොකක්ද? සැමරුවේ නෑනේ. මොහු ජනතාවට අත් වශයෙන්ම මේ කිසිම අවුරුද්ද ගැන හැඟීමක් ඇති වුණේ නැහැ. මොකද මේ සුගී ජීවන වියදම වැඩි වෙලා ප්‍රශ්න ගොඩක් මැදින් ඉන්නේ. දැන් අලුත් නව වසරේ අලුත් අවුරුද්දේ ඔබතුමාලා මොකද්ද දේශපාලන සැලැස්ම? ලොකු සැලැස්මක් තියෙනවා. බලය ගැනීම සඳහා. දැන් මේ දිනේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස මොකද්ද? මේ දිනේ පොහොය දිනේ ඇදිලා කියලා කියනවා. ඔය කියන අපි බෑනේ පොයේ දවසට අපිට මේ දිනේ තියන්න බෑ. අපි ඒක තියන්නේ නැහැ ඒ විදිහට. අවසන් වශයෙන් පින්කම් මාලාවක් කරනවා එදාට. එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගය එකට එකතු වෙලා මේ දිනේ සමරනවා කියලා කියනවා. ඔබතුමාලා එකතු වෙනවද? අපිත් එක්ක අපි සමරන්නේ නැහැ. මේ පාර මේ දිනේ අපි පොයේ දවසකනේ. අපි සිල් ගන්නවා. ඒ කියන්නේ හිරු ජනතාව අවසන් වශයෙන් මේ අලුත් අවුරුද්දේ වෙනසක් වෙයිද දේශපාලන වශයෙන්? අවුරුද්දේ වෙනසක් වෙයිද කියන්න බෑ. ඉතින් හැබැයි වෙනසක් වෙනවා. අනිවාර්යයෙන්. ඒකට ඔබතුමාලා සූදානම්. අපි සූදානම්.